ලංකාවේ ඉන්ටර්නැෂනල් එයාපෝට්ස් දෙකක් තියෙනවා. එකක් කටුනායක තියෙනවා. තව එකක් තියෙනවා මත්තල. මත්තලට නම් මේ දැන් ප්ලේන් ඉන්නේ නෑනේ. හැබැයි මේ අලුත් කඩෙත් දැන් එකක් තියෙනවා. මම දැක්කා ඊයේ ඩයල් එකක් මේ රතු පාට අර බෑග් එකක් අරගෙන මේ රට යන්න යනවා අලුත් කඩේ. කොහෙද ගියේ? ගල්ලංගරු කොමිසමට. කට්ටිය වෙන රට යනවා කියලා. නෑ ඉතින් හරි ඉතින් වෙන රටකට යනවා වගේ කියලාත් කියන්න පුළුවන්. මොකද මාලිමාව රටක් සල්ලි වලට ගන්න පුළුවන් තරම් ගාණක් ගැඩි වැඩි ගාගත්තනේ. ගල් මස් කට් කරා අතුරුදහන් වුණා. මම දැක කමෙන්ට් එකක් දාලා දිනවා යකෝ ෆයිල් පහයි දිනු මොකටද බ්‍රීෆ් කේස් එකක් කරන් යන්නේ කියලා. එක ෆයිල් එකක් මෙච්චරක් ගන්න. අනිත් තව ෆයිල් එකක් මෙච්චරක් ගන්න. කියන්නේ අර ලොකු ෆයිල් එකේ පිටු 1200ක් විතර තියෙනවා. එතකොට එතන තිබ්බ ඔඩිට් රිපෝට්ස් 4-5ක් විතර තිබ්බා. ඒ වල පිටු ටික තියෙනවා තව 1500ක් විතර. ඊට පස්සේ අල්ලස් කොමිසමට දුන්න පැමිණිලි 6 සහ ඒකේ සාක්ෂි තියෙනවා මේ අර මේ ස්පයිරල් ෆෝල්ඩර්ස් මං හිතන්නේ එතන දෙකක් හොතුණා. ඉතින් ඕක අර එන්තරවාසියක් තිබුණා. ඒ වගේම කුමාර ජයකොඩිගේ නඩු තීන්දුවක් තිබුණා. මේක කම්කරුසාවියේ අපරාධ වාඩ මේ ඕක බෑග් එක අරන් ගියපු වෙලාවේ අර පිටකොටුවට ගිහලා නාට්ටාම්බියෙක් ගෙනල්ලා උගේ කරේ තියලා ගෙනියන්න තිබ්බ මුන්ට පේන්න. ඉතින් ඇත්තටම මේ කියන්නේ දැන් ඒ වීඩියෝව පළ වුණාම මාධ්‍යයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ අර ආකාශ නිලපූල් කණ්ඩායම ඒගොල්ලන්ට ගොඩාක් ඉතින් අප්සෙට් ගිහිල්ලා ඇවිල්ලා කුණුහරුපෙන් බයිනවා එක එක දේවල් කියනවා එකෙක් කියනවා ඔකරන් ගල්ලංගුරු කොමිසමට ඵලයන්කෝ කියලා. ඒ කියන්නේ මිනිහට WhatsApp group එකේ එවලා තියෙනවා මේක කියපන් කියලා. මූ බල්ලා නෑ අඩුම ගානේ මේ මම ගල්ලංගුරු කොමිසමට තමයි මේ අරගෙන යන්නේ කියලා. මම කියන්නේ එහෙම කරන්න එපා. ඔය දෙන තුට්ටු දෙකට උනත් ඇත්ත මට තේරෙනවා ජීවන විදම වැඩි. ඔය දෙන ගාන මදි ඕගොල්ලන්ට. ආකාශනිල පූල් හොඳට කාලා බීලා හිටියට කමෙන්ට් එකට රුපියල් 5ක් දෙනවා කියලා. අයියෝ ඉතින් ඒ වුණාට මම කියන පහට වුණත් ඒකට පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න. ඉතින් කමෙන්ට් 200ක් දාගත්ත රුපියල් 1000. දැන් ඔය මගේ සමහර මේ දැන් දෙරණ හිරු එහෙම නැත්නම් අර නිවුස් වෙබ් වගේ වල යන්නේවල ඒතකොට SJB නිවුස් කියලා channel එකකුත් YouTube එකේ මොකක්ද තියෙනවනේ. ඒවල කමෙන්ට් එකම 1000 ගාණක් දාලා තියෙනවා. ඉතින් මං කියන්නේ හම්බ කරගන්න. නමුත් හම්බ කරගන්නකොට දෙන කමෙන්ට් එකම කොපි පේස්ට් කරන්න එපා දෙයියනේ. දැන් ආකාශ නිලපූල්ට ඔහොම ගියොත් එයාගේ රස්සාවන්න තියෙනවනේ. මොකද එයාගේ ලොක්කට රස්සාවන්න තියෙනවනේ. තමුසල මේ කරන මගුල් වලින්. මේ ඊයේ ඇත්තට මොකද උනේ? දැන් මම දැක්කා මම ඔයාලට කෝල් එකක් දෙනකොට ඔයා යන්න ලෑස්ති වෙලා හිටියා ගල්ලංගුරු කොමිසමට. ඊට කලින් පාටලිද කොහෙද ගියා කිව්වා. ඔව් පාටලි උදේම ගිහිල්ලා තියෙනවා පාටලි චම්පික රණවක මහත්මයා. මම යනකොටත් ඇත්තටම එකටත් ඔහු සාක්ෂි දෙමින් පැවතුනේ. ඉතින් ඔහු ඉවර කරනකම් මට ඉන්න සිද්ධ වුණා. පැකියක් ගත්ත සාක්ෂි. ඇත්තටම පැය. ඔච්චර ගෙනියලා පැය. ඔච්චර ගෙනියලා පැයයි. ඉතින් ඒක නෑ දවසක් යන්න දෙනවා. ආය දවසක් යන්න නෑ. නමුත් මම ලිඛිත රිටන් සබ්මිෂන් එකක් දෙන්න අවසර ඉල්ලා ගත්තා මගේ නීතිඥතුමා කනස්පති විතාරණ මහත්මයා. ඉතින් මේ පැය පිළිබඳව මගේ එච්චරම සාහිමකටපත් වීමක් නෑ. ඉතින් නමුත් එතන කොමසාරිස්වරුන් ඉදිරියට ඉන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුතුමෙක්, අභියාචන අධිකරණ විනිසුරුතුමෙක් සහ මහාධිකරණ විනිසුරුතුමෙක්. ඉතින් ඔවුන්ගේ තීරණය තමයි එතන මම පිළිගන්න ඕනේ. සහ ඒක තමයි ජයකොඩිගේ සාක්ෂිය අරන් තියනවද? ජයකොඩි සාක්ෂිය මම දන්න තරමින් වාචික සාක්ෂි විදිහට තාම අරගෙන නැහැ. දැන් මෙතන පැමිණිලි 24ක් විතර වගේ ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒකෙන් 4ක් ඇත්තටම මේ ආණ්ඩුව මේ දැන් මිනිස්සුන්ට මේ දරා ගන්න බැරි තරම් ජීවන වියදම උඩට යන්න බලපාපු ගල්ලංගුරු මකඩිය ගැන තමයි පැමිණිලි කරේ. මම චම්පික රණවක මුජිබර් රහමාන් සහ තව කෙනෙක් මන් දන්න අජිත් පිපර වෙන්නත් පුළුවන්. ඊට අමතරව පැමිණිලි 20ක් තිබුණා. මාලිමාය മന്ത്രിවරු ඒගොල්ලන්ගේ වන්දි බට්ටයෝ සෝදන බලකාය ආකාශ මේ පරණ මේ අවුරුදු 12ක පරීක්ෂා කරන්න කියලා ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහ ලොකු සිංහ වැකි ප්‍රකාශ කරපු සෙට් එක. මම එතෙන්ට ගියාම තමයි දැනගත්තේ. දැන් මේ වාචික සාක්ෂි දෙන්න කලින් යෝහන් ලිඛිත සාක්ෂි දෙන්න ඕනේ දිවුරුම් ප්‍රකාශයක් එක්ක. ඔව්. එතකොට තමන්ගේ පැමිණිල්ලට අදාළ ලියවිලි සියල්ල ඉදිරිපත් කරන්න. අර 20 දිවුරුම් ප්‍රකාශය දීලත් නැහැ. සාක්ෂි ඉදිරිපත් කරලත් නැහැ. කවුරුත් වාචික සාක්ෂි දෙන්නෙත් නැහැ. දිවුරුම් ප්‍රකාශයක් දීපුවම වෙන්නේ මොකද්ද දන්නවද? ඒකට බැඳෙනවා නීත්‍යානුකූලව. බොරු කිව්වා කියලා. ඒ කියන්නේ තමුන් කියන දේ මේ පෙටිෂන් එක සපෝටඩ් by affidavit. ඒ කියන්නේ දිවුරුම් ප්‍රකාශයකින් තමයි තමන් කියන දේවල් ඇත්ත කියලා ඉදිරිපත් කරන්නේ. එතකොට මේක බය වුණා. ඒකට බය වුණා මුන්ට ෂුවර් නේ මම කියන්නේ ඇත්ත කියලා. දැන් එහෙම වුණොත් කොමිසමට බොරු කිව්වා කියලා එනවා. නඩු දාන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ අධිකරණයට අපහසු නඩුවක් දාන්න පුළුවන්. ඉතින් ඒකට මම හිතන්නේ දන්නවා. ඇයි බය දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ? ඇයි ජනතා විමුක්ති පෙරමුණේ ගෝල බාලයෝ ටික බය වුණේ කොමිසමට සාක්ෂි දෙන්න එන්න?
අර ඒ වෙලාවේ අර ලියුමක් දීලා ලිඛිතව අර පොඩි පැමිණිල්ලක් පිටු දෙකක් විතර දීලා සිංහ නාදයක් නගන්න තිබ්බ නිර්භීතකම හොදගෙන ගිහිල්ලා තියෙන්නේ. ඇයි? ඔන්න ප්‍රේක්ෂකයිනි සංඝ චන්දිම අබේවර්ධන කියනවා පළවෙනි වතාවට දියුරුම් ප්‍රකාශයක් දීලා නැහැ කියලා. දීලා නැහැ. මොකද දීලා තිබ්බ අයට විතරයි වාචික සාක්ෂි දෙන්න ආරාධනා කරලා තියෙන්නේ. මගේ එතන ජේෂ්ඨ සොලිසිටර් ජෙනරල් හිටියා, කොමිසම නිලධාරි මහත්තුරු හිටියා. ඉතින් මට ඕන්නම් කිව්වේ ඇත්තටම ඒ කවුරුත් එහෙම දුන්නේ නැහැ කියලා. ඉතින් කිව්වා මේ ඇත්තටම මේ ප්‍රශ්නෙට උනන්දු අය තමයි අවසාන දියුරුම් ප්‍රකාශය දීලා වාචික සාක්ෂි දෙන්න කැඳවලා තියෙන්නේ කියලා. ඉතින් මම අර දැන් ඇත්තටම සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙක් වුණාට මේ පැමිණිලා දෙන මොහොතේ මම ස්වාධීන දේශපාලන ක්‍රියාකාරීකෙක්. ඒතර මට ස්වාධීන කෙනෙක් විදියට ඉඳගෙන විශාල දේශපාලන සහයකින් තොරව මේ කරපු කටයුත්ත හින්දා යම්කිසි ගෞරවයක් ආදරයක් කොමිසම් සභාවේ එතන ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව ස්තුතියි. නමුත් ඉතින් ඔවුන්ගේ කාර්යය ඔවුන් අපක්ෂපාතීත්ව සාධාරණ පරීක්ෂණයක් වලින් කරයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. හැබැයි ඒක එහෙම වෙනවද නැද්ද කියන එක බලන්න වෙන්නේ ටිල්ලින් සිල්ලාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියන කාරණේ. ඔව් දැන් ඩෝබි channel එකෙන්ම කිව්වනේ මේ බිලියන් 4ක්ද 5ක්ද කොහොද මේ වෙනකොට අර ගල්ලගුරු වලට තෙල් පුච්චලා මේ වෙනකොට පාඩු වෙලා තියෙනවා කියලා. ඔව්. මේක තවදුරටත් ඉහළ යන්න පුළුවන්ද? මේක ඉහළ යන්න පුළුවන්. දැන් මාර්තු මාසේ 8 වෙනිදා මම ගණන් හදනකොට බාල ගල්ලංගුරු හින්දා වෙන බලශක්ති හිඟ ඩීසල් විදුලියෙන් පිරිමහ ගන්නවා නම් ඒකකයක් රුපියල් 65 නම් ඩීසල් වලට යන්නේ පාඩුව සහ ජල ඒ ආශ්‍රිතව ජල විදුලි බලාගාර ටිකත් හිස් කරලා. එහෙමනේ ඔක් කරන්නේ ජල විදුලි බලාගාර ටික හිස් කරලා නියම් කාලේ ඩීසල් වලින් වැඩිපුර ගන්න ප්ලෑන් කරනවා. එතකොට ඔය කම්බයින් ෆයිනෑන්ෂල් ඉම්පැක්ට් එක බිලියන 114 මට්ටමේ තිබුණේ. එතකොට දැන් ඇත්තටම ඉරානයට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය කරන යුද්ධෙ හින්දා තෙල් මිල ඉහළ යාම ලංකාව ඇතුලේ ඉන්දියා මැද පෙරදිගෙන් ගිරවයි කියලා පෙන්නලා ඉන්දියාවෙන් ගෙනල්ලා වැඩිපුර ප්‍රීමියම් එකකින් ගහගත්තා. දැන් අප්‍රේල් මාස විතරක් එහෙම ගහගත්ත ගාන කවුරු හරි මන් දන්නේ නැහැ. අනුර කුමාර මහත්තයා උන්නම් මේසට දෙපාරක් ගහලා කියන්න පුළුවන්. අනේ මම නෙමෙයි මේ බිලියන 18 ගත්තේ. අප්‍රේල් විතරක් බිලියන 18යි. ඒ හින්දා මේ අවුරුද්ද ඉවරෙද්දි මගේ එස්ටිමේෂන් එක බිලියන 200ක පමණ පාඩුවක් වෙන්න පුළුවන් කියලා. මම රුපියල් 65යි කියලා ඒකකයකට ගණන් හදනකොටත් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මහජන උපයෝගීතා කොමිසම මේගොල්ලෝ රුපියල් 20යි කියලා අනුමැතිය අරගෙන අස්සම් කරපු ඩීසල් බලාගාරයක්. අතන ස්වභාවික වායු බලාගාරයක් කියලා ආවට ඩීසල් බලාගාරයක් මෙගාවුට් 350ක බලාගාරයක් කරවල පිටි හදපු. ඒ බලාගාරයට යන වියදම ඒකකයට රුපියල් 72යි කියලා තිබුණා. ඒතර මම 114 කියලා ගණන් හදනකොටම අන්ඩර් වැලියු නම්බර් එකක් තමයි හදන්නේ. දැන් ওই නම්බර් එක එළියට දානකොට දැම්ම හින්දානේ අපේ කුමාර ජයකොඩි මහත්තයා මට යන්ත්‍රවාසයක් කළා තිබ්බ සමාජ ප්‍රාග්ධනය මදි වෙලාද කොහෙද? තාම නඩු දාලා නැහැ නෑ දාලා නෑ. ඇයි දැන් ඕක මේ දාන්නේ නැත්තේ කට්ටකමට වෙන්න බැරිද? කට්ටකමට ඉතින් මොකද්ද දාන්නේ? ඉතින් මොකද්ද දින කරුණු? මම ගණිතමය වශයෙන් පෙන්නලා දුන්නා මෙන්න මේක තමයි ගැටලු. එතකොට මේ තත්ත්වයේ ගල්ලංගුරු ලෝක වෙළඳපොලේ ඉන්දුනීසියාවේ ඩොලර් 39.42 අතර මිලදී ගන්න තියෙනවා. මම ඒක කොමිසමට පෙන්නලා දුන්නේ ඒ කරුණු ටික. ඒ ලේඛන ටික දිවුරුම් ප්‍රකාශයක් එක්ක දීපු ඒවලට අමතරව වෙනම මම සාක්ෂි දෙන වෙලාවේ මේ ගරු විනිශ්චයකාරතුමාලා තුන් දෙනාට ලබා දුන්නා. එතන හිටපු කොමිසම නිලධාරි මහතුරුන් සහ සොලිසිටර් ජෙනරල් වරයා හරහා. එතකොට ඒ අනුව ගත්තාම තමයි ඩොලර් මිලියන 60ක් 120ක් විතර අතර ගානක් කොහෙන් හරි මිනිස්සෙක් ගල්මස් කට් කරගත්තයි කියලා අපිට සාධාරණ සැකයක් ආවේ. ඉතින් ඒ සැකේ තමයි අපි කිව්වේ. මට පෙනියන ආකාරයට කියලා මම කිව්වේ ඒක. එතකොට පාඩුව 114යි කියලා හදුවේ මේ අර අනුර කුමාර මහත්තයාගේ හිස් ෆයිල් වල තිබ්බ අකුරු ගාන ගණන් හදලා නෙමෙයි. ඈ ඒවල අකුරු තිබ්බට ඒව හදවන අකුරු බිඳුවයි කියලානේ පාඩුව බිඳුවයි කියලා ගණන් හදන්නේ මොකක්ද තිබුණේ නැහැ නේ වතුලේ. ඉතින් අපි ගණන් හැදුවේ බාල ගල්ලංගුරු වලින් වෙන පාඩුව සහ බාල ගල්ලංගුරු පෙන්නලා ජල විදුලි බලාගාර ටික හිස් කරාම ඇති වෙන පාඩුව මේ පාඩුව පිරිමහ ගන්න ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරොත් කොච්චර පාඩුවක් වේද? දැන් පෙරේදාට පළමුදා මේ ඉරිදා රාත්‍රිය වෙනකොට වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය 39%යි. ලංකාවේ මේ ජල විදුලි බලාගාර වල ධාරිතාවය 54%යි. දැන් මේ මීට මාස 7-8කට කලින් උතුරලා ගලාගෙන ගිහිල්ලා මේ ගම් වතුර දාපු ඒවා මේට මේ අප්‍රේල් මාසේ වැටිච්ච මේ අර හදිසි වැස්සෙන් තමයි ඔහොම හරි වැඩි උනේ. ඉතින් මගේ ගෙදර 110ට බැස්සෙව්වා කොත්මලේ. මගේ ගෙදර තියෙන පොල්ගොල්ල ඩෑම් එකයි නේ. ડેම් එකේ ඉඳන් ඒ කියන්නේ මගේ ගෙදර ඉඳන් පොඩි දුරක් යන්න තියෙන අපි නාන්න යනවා ඩෑම් එකට. ඩෑම් එක බඩු නෑ හින්දිලා. බඩු හින්දිලා ඉතින් කියන්නේ ඉතින් පොල්ගොල්ල හින්දනවයි කියන්නේ මහනුවරට බරපතල ජල ප්‍රශ්නකුත් එනවනේ. ඔව්. ඒ කියන්නේ දැනටත් ඒ ප්‍රශ්නේ දරුණුවට තියෙනවා. ඉතින් අප්‍රේල් 26 වෙනකොට
කොත්මලේ ජලාශය භාවිතා කරන්න පුළුවන් ජලය තිබුණ මීටර් 8ක් විතරයි. ඒ කියන්නේ 110ට බස්සලා තිබ්බේ. අපි දන්නවනේ අත්දැකීමෙන් ඩෑම් එක පිරලා තියෙනකොට ලෙවල් එක බහින්ලා තියෙනකොට තියෙන ලෙවල් එක දැන් අර බැහැලා තියෙන ලෙවල් එක තමයි තියෙන්නේ. ඔව් නෑ ඒක සංඛ්‍යාලයකන තියෙනවනේ දැන් නිල සංඛ්‍යාලයකන විදුලි බල මණ්ඩලයේ සතුවත් ජල විදුලි බලාගාර සතුවත් ජාතික ජල ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිනොත් ඕන කෙනෙකුට ඒ තියෙන ඒවා අරගෙන බලා ගන්න පුළුවන්. මම මේ කියන්නේ ඕගොල්ලන්ට ඕන කෙනෙකුට වෝටර් නැෂනල් වෝටර් සෙක්‍රටේරියට් ශ්‍රී ලංකා කියලා ටයිප් කරලා ගිහිල්ලා වෙබ් අඩවිය උඩින්ම තියෙනවා ඩේලි මේ රිසර්ව් ලෙවල් එක මොකක්ද කියලා. එතකොට සමහර ජලාශවල නිකුත් කරන්න රෙකමන්ඩඩ් ඩිස්චාර්ජ් රේට් එක වගේ නිකුත් කරන්න තිබ්බ ජල මට්ටම වගේ එකමාරක් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ජල නිකුත් කරා අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ දැන් මුන් කියන්නේ ගොවිතැනට නිකුත් කරා කියලා. නෑ මෙහෙමයි ගොවිතැනට නිකුත් කරන්න ඕන ප්‍රමාණයක් ගණන් හදලා තමයි රෙකමන්ඩඩ් ලෙවල් එකක් දෙන්නේ නිර්දේශිත මට්ටම දෙන්නේ. නිර්දේශිත මට්ටමට වඩා වැඩියෙන් දෙන්නේ බාලකල්ලංගුරු හින්දානේ මට වෙන හේතුවක් නැහැනේ. එතකොට බාලකල්ලංගුරු හින්දා එක පැත්තකින් වතුර වැඩියෙන් භාවිතා කරනවා අනිත් පැත්තෙන් ඩීසල් විදුලිය දවසට ලීටර් ලක්ෂ 8ක් විතර භාවිතා කරා අති දීර්ඝ කාලයක්. එතකොට මේ සියල්ලකින් පාඩුව අද අපේ මිනිසුන්ට අත්දින්න වෙලා තියෙනවා. වැඩි විදුලි මිලක්, වැඩි ඉන්ධන මිලක් සාම ඒගොල්ලන්ගේ ඉන්ධන හොරකම් වල මිලක් අපි තමයි ගෙවන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ඔය මේ තෙල් වලට ඔච්චර මුදලක් වියදම් වෙනකොට ඒ යන්නේ ඔබේ බෙහෙත් ටික ගන්න තියෙන සල්ලි, දරුවන්ට පොත්පත් ටික දෙන්න තියෙන සල්ලි. එතකොට මේ පාරවල් ටික හදන්න වෙන දේවල් වලට කරන්න ඔයගොල්ලන්ට ආධාරයක් දෙන්නේ තියෙන සල්ලි ටික තමයි මේ පුච්චන්නේ මේ බලාගාර වලට දාලා. ප්‍රමුඛ කට්ටිය අහනවා බෑග් එක ඇතුලේ මොනවද තිබ්බේ කියලා. බෑග් එක ඇතුලේ එක ෆයිල් එකක තිබ්බේ එක පැමිණිල්ලක් තමයි අප්‍රේල් මාසේ බිලියන 18ක අතුරුදහන් මේ ප්‍රීමියම් එකෙන් අතුරුදහන් වෙච්ච දූෂණය. ඒ කියන්නේ තෙල් ගේනවයි කියලා තෙල් වලට ප්‍රීමියම් එකක් ගෙවන්න තියෙනවා කියලා සේරම ඉන්දියාවෙන් ගෙනල්ලා එකම එක නැවක් විතරක් සිංගප්පූරුවෙන් ගෙනල්ලා අර මේ මැද ප්‍රතිකින් එන තෙල් වලටත් නැති ඉන්ෂුරන්ස් එකක් ප්‍රීමියම් එකක් ගෙවලා තිබ්බා දැන් ෆියුල් ඔයිල් වලට සාමාන්‍ය ලෝක වෙළඳපොලේ ඩොලර් 20ක් විතර ගියපු ප්‍රීමියම් එක 166ක් ගිහිල්ලා තිබ්බා. ඉතින් මම හොයලා බලුවම ඒක 20ක් විතර තමයි ගෙවලා තියෙන්නේ. ඒතර එකම කලින් තෙල් ඇණවුම ලබාගෙන තිබ්බ සමාගම ඒට ඩොලර් 3-4 අතර ප්‍රමාණයක් ප්‍රීමියම් එක විදිහට ගෙවලා යුද්ධ පටන් ගත්තාම ඔවුන් දෙන්න තිබ්බ තොගේ දෙන එක නවත්තලා ඔවුන්ගෙන්ම හදිස්සි මිලදී ගැනීමක් කරලා ඩොලර් 45ක් විතර ගෙවලා. මට සංඛ්‍යාව මතක නැහැ 38ද 45ද කියලා. ඒ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ටික අපි අල්ලස් කොමිසමට ඉදිරිපත් කළා ජනාධිපති විශේෂ විමර්ශන ගල්අඟුරු කොමිසමට ඉදිරිපත් කළා. ඉතින් අපි කිව්වේ මේ ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නේ ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ ඇවිල්ලා නියං කාලේ ඩීසල් වලින් වැඩිපුර හම්බ කරගන්න ගහන මැච් එක. ඒතර ඒකට අවශ්‍ය මාර්ගය හදාගන්න තමයි ගල්අඟුරුත් පාවිච්චි කරේ. ඒකට අවශ්‍ය මාර්ගය හදාගන්න තමයි ගිය අවුරුද්දේ සූර්ය සහ සුළං බල ශක්තියටත් දෙන්න පුළුවන් කරදර ටික සේරම බාධක ටික දාලා කරදර කරේ. ඒතර ඒකින්ද අපි ඉල්ලා සිටියා ඒ ගරු විනිශ්චයකාරතුමාලා තුන්දෙනාගෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා සභාපතිතුමා එතුමාගේ ඇතුළේ මණ්ඩලයෙන්ම මේ සමස්ත ක්‍රියාවලිය කරේ අවධානය යොමු කරන්න මේ පිළිබඳව අධිකරණමය පරීක්ෂණයක නැත්නම් කොමිසමේ පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ කාර්ය වළක්ව ගන්න මොකක්ද කරන්න ඕනේ කියලා මගෙන් විශ්වාස මම අවසාන වශයෙන් කිව්වේ ගරු කොමසාරිස්වරුනි මේක කරන එක වළක්ව ගන්න ලංකාවේ මේ පිළිබඳව විශේෂ දන්න අය හදන ජාතික ප්‍රසම්පාදන සලස්ම ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඊට අමතරව තව කරන්න ඕන දෙයක් තමයි මේ මුදල් ටික නැවත අය කරගන්න. මේ මුදල් කාගෙන්ද? පළවත්ත ගිනුමේ ජනතා විමුක්ති පෙරමුණේ. නැතෝ ඒකත් මේ අපෙන් දාන්නේ නෑ අපෙන් නෙමෙයි. මේ මිල වැඩි කිරීම මේ කාඩුව ඒ හින්දා ආර්ථිකයට ඇති වෙලා තියෙන ෆයිනෑන්ෂියල් ඉම්පැක්ට් එක දැන් ගල්අඟුරුන් දැන් මොකද මේකට කිව්වොත් මිස්ටේක් එකක් කියලා. මෙහෙම වෙන්න බැරිද? ඉතින් වෙන්න පුළුවන්. ඉතින් අනුර කුමාර දිසානායකගේ ලංකාවනේ මේ අම්ම ගෙඩිය ඇතුලේ මොනවද නොවෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් මං හිතනවා කොමිසම තමන්ගේ ස්වාධීනත්වය තමන්ගේ අභිමානය අධීනත්වය තහවුරු කරන්න නිවැරදිව ස්වාධීනව මේ පරීක්ෂණ කටයුතු කරලා මේ වරදකාරයන්ට විශේෂයෙන් මේ අමාත්‍යවරයාට සහ අමාත්‍යවරයාට උඩින් මේ සියලු තීරණ ගන්න මැදිහත් වෙච්ච ජනාධිපතිවරයා රටේ මිනිසුන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගන්න ඕන පියවර ගන්න කියලා කියන්නේ බොහොම පැහැදිලිව කවුරු මොනවා කිව්වත් අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඍජු දායකත්වයක් නායකත්වයක් නැතුව රටක ලංකාවේ නෙමෙයි වෙන රටක හරි ජනාධිපතිවරයාගේ දායකත්වයක් සහාය නැතුව මේ වගේ දූෂණයක් මේ මට්ටමකින් කරන්න බෑ. ලංකා ඉතිහාසයේ මේ කිසිම රටක කිසිම ආණ්ඩුවක නායකයන් අනුගමනය නොකළ ආකාරයේ පුනර්ජනන බල ශක්ති විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ඒ එන සියලු විරෝධ නොතකා හැරලා ඒවා පළවා හැරලා ඒවා මේ ලඝු කොට සලකලා
ඊට පස්සේ ඒ තමන්ගේ අර මේ පුනර්ජනනීය බලශක්ති විරෝධී ක්‍රියාදාමය ඉදිරියට ගෙනහිල්ලා ඊට පස්සේ දූෂිත ගල් අඟුරු ව්‍යාපෘතියක් ගෙනල්ලා ටෙන්ඩර් ව්‍යාපෘතියක් ගෙනල්ලා ඒ දෙකේම බර රටේ මිනිස්සුන්ගේ පිටට පටවල ඒ දෙක පෙන්නලා ජල විදුලි බලාගාර ටික හිස් කරලා දැන් අවසානයේ එන්න තියෙන නියමිත නියංගයේදී විදුලිය දෙන්න ඕන නම් ඩීසල් වලින් විදුලිය ගන්න ඕනයි කියයි. ඉතින් කවුද හම්බ කරගන්නේ? කවුරු හම්බ කරගත්තත් නැතත් මෙතනදී රටේ මිනිස්සු තමයි මේ වන්දිය ගෙවන්නේ. ඔයාගේ බෑග් එක අස්සේ තිබ්බ කිව්වනේ කුමාර ජයකොඩිගේ නඩු තියෙනවා. ඔව් නඩු තියෙන තිබුණා. මේ ඒකේ පැහැදිලිවම ඔහු වර්ධකාරයක් කරලා තියෙනවා. පැහැදිලිවම ඔහු වර්ධකාරයක් කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් කරානේ පොර සංස්ථාවේ. ඒ විනය පරීක්ෂණෙත් ඔහු චෝදනා වලට වැඩිකරු කරානේ. ඒකත් ඒක ඇතුලේ තිබුණා. එහෙම කරලා තියෙනකොටද මේ මිනිහව මේ ඇමති කරේ. ඉතින් අපි 8 වෙනි මාසේ 18 වෙනිදා ගිය අවුරුද්දේ අල්ලස් කොමිසමට ඔහු පොර සංස්ථාවේ එතන තනතුර ධර්ණ අවස්ථාවේ වෙච්ච දූෂණය ගැන අවශ්‍ය ලියවිලි අපි ගාව තිබ්බ සේරම බාර දීලා අපි මාධ්‍ය හමුවට ඇවිල්ලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා. ඒක ඔබට මතකත් ඇති සමහරට දැක්කනම් ඒ ඉල්ලීම කරේ ලංකා ඉතිහාසයේ විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තමයි ගල් අඟුරු. දූෂණයකට වරදකාරයා වෙලා තනතුරෙන් පහළ හෙළුණු ලැබූ පුද්ගලයෙක්ව අමාත්‍ය ධූරයේ තියාගෙන මේ වැඩේ කරන්න එපා. මොකද මේ එන්න යන සමාගම් වලට මේ පිළිබඳව අපි තව 9 වෙනි මාසේ ඒ වගේම ප්‍රමිණිල්ලක් කරා. මට මතකද 20 වෙනිදාද කොහෙද මේ සමාගමට මේ අලුතෙන් ලියාපදිංචි දීලානේ මේගොල්ලෝ ට්‍රයිඩන්ට් චම්ප සමාගම ගෙනාවේ. ඒ සමාගමට මේ නියමිත ප්‍රමිතිය යුක්ත ගල් අඟුරු ගේන්න පුළුවන්ද බැයිද කියලා දැවැන්ත සැකයක් තියෙනවා. ඒ සැකේ හින්දා ඒ ලේඛන කුට ලේඛන විදිහට කියලාත් අපි පරීක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලෝ මේ ටෙන්ඩර් ගනුදෙනුවට අයදුම් පත්‍රයත් එක්ක ඉදිරිපත් කරපු ලේඛන. ඒකින්ද කරුණා කරලා මොහු අමාත්‍ය ධූරයේ තියාගෙන මේ දූෂිත ගනුදෙනුවට ඉස්සරහට යන්න දෙන්න එපා. අපි අනුකුමාර දිසානායක මහත්මයාගෙන් ඉල්ලුවා මේක මාධ්‍ය හමුවට ඇවිල්ලා. ඉතින් අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා දූෂිතයෙක් කියලා තහවුරු වෙලා තියෙන පුද්ගලෙක් දැන් උට අධිචෝදනත් බාර දීලා තියෙනවා මහාධිකරණ. ඔව්. එහෙම පුද්ගලෙක්ව අමාත්‍ය ධූරයේ තියාගෙන එහෙම චෝදනාවක් තියෙනවායි කියලා දන්න පුද්ගලෙක්ව ජාතික ලයිස්තුවෙන් ගෙනල්ලා අමාත්‍ය ධූරයට දාලා ඊට පස්සේ ධූරයේ දිගටම තියාගෙන හැමෝගෙම විරෝධතා එනකොට ඔහු අර රුපියල් 20යි කියලා 2021 මිල ගණන් පෙන්නලා රුපියල් 72කට ඩීසල් විදුලිය නිපදවන මෙගාවොට් 350ක විදුලි ගිවිසුමේ කැබිනට් පේපර් එකක් ගිය අවුරුදු ජනවාරි 31 වෙනිදා අස්සම් කරගන්න නායකත්වයේ දීලා අනුකුමාර දිසානායක ජනාධිපතිතුමා පෙන්නලා දීලා තියෙනවා මේ මහා දූෂණය ඔහු මහා මොලකරු කියලා. එහෙම නෙමෙයි නම් ඔහු මේක නොදැන මේක කරා නම් මං කියන්නේ ඔහු ජනාධිපති ධූරයට නොසුදුසෙක්. කියන්නේ ඔහු දන්නේ නැතුව කැබිනට් පේපර් එකකට සම්මත වෙන්න කීයක් ඉඩ දීලා තියෙනවද? ඉතින් ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ගල් අඟුරු ටික හොදපු විදිය ඔබට මතකද? කියන්නේ මේ කාලා බලලා නෙමෙයි කිව්වනේ. ඔව්. ඒතර අසුචිනව කාලා බලලාද? කියන්නේ කෑවද කියලා දන්නේ නැහැ. මෙහෙමයි. ඒගොල්ලන්ගේම කෙනෙක් නේ අසුචිනව ගෙනාපු හාදයා. දැන් මේගොල්ලන්ගේ මේ වත්තල ප්‍රයිස් සභාවට ඡන්දෙත් ඉල්ලුවානේ අසුචිනව ඉල්ලන්නත් පෝස්ටර් උත් ගහලා තිබ්බා මට මතක විදියට. අසුචිනව ලංකාවට ගෙනාපු සමාගමේ දේශීය නියෝජිතයා. එතකොට අසුචිනව සම්බන්ධව පෝර ප්‍රශ්නයට මැදිහත් වුණා කියලා ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා චෝදනා ඉදිරිපත් කරේ කාටද? මේගොල්ලන්ගම හිටපු කතානායකට. ඔහුටත් තියෙනවා මේ කාබනික පෝර සමාගම. එතකොට මේ දූෂණ මේ ගල්ලහුව හිටපු කතානායක ආචාර්යතුමා මේ දැන් ඉන්න එක්කෙනත් මේ වෛද්‍යවරයෙක් නේ විශේෂඥ වෛද්‍යනේ කලින් නේද? දැන් එහෙම නෑ ඒ නියෝජ්‍ය කතානායක. ඒ නියෝජ්‍ය කතානායක. අනේ මන්ද මේගොල්ලන්ගේ තනතුරු මං කියන්නේ මෙච්චරයි. මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න එකකටවත් අනුරුකුමාර දිසානායක මහත්මයා Taman දන්නේ නැහැ Tamanගේ අත්වැරදීමක් කියලා ප්‍රකාශ කරලා ගැලවිලා යෑමට හැකියාවක් තියෙනව නෙමෙයි. මොකද මේ සමස්ත ක්‍රියාදාමයේ හැම අධීරකදීම ඒකට දේශපාලන නායකත්වයේ දීලා තියෙන්නේ, ඒකට අවශ්‍ය බලතල ලබා දීලා තියෙන්නේ, ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න එන ප්‍රතිරෝධතා මර්ධනය කරලා තියෙන්නේ අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා. බොහොම පැහැදිලිව අප්‍රේල් මාසේ ඉන්ධන ආනයන මගදී තෝ මොකද්ද පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ? මුහුද මැද තියෙන නැව් ටික හරවලා හරි ගන්නවා. ඔහු කියපු නැව් ටිකෙන් විතර බිලියන 10ක් විතර පාඩුවක් සිද්ධ වුණා. ඔහු කියපු එක නැවක් තියෙනවා බිලියන 3ක් අයුතු විදිහේ ප්‍රීමියම් එකක් ගෙවලා තියෙනවා අපිට පේන විදිහට. කියන්නේ ගෙවන්න ඕන ප්‍රීමියම් එකට වඩා වැඩිපුර ගෙවපු ගන්න. ඉතින් මේ මහා දූෂණ විරෝධී ආණ්ඩුව කියලා බලයට ඇවිල්ලා යහන් මේ දැවැන්ත හොරකන් ටික සේට්ටම නායකත්වයේ දීලා වැඩ කරලා රටත් ගිනි ගන්න ඉඩ ඇරලා තමන්ගේ බලයත් නැති කරගෙන යනවට වඩා හොඳ නැද්ද? දැන් හරි මාර්ගයට එන එක. මං කියන්නේ අවුරුදු 5 ඉන්න. දිගටම කියන්නේ දෙයියනේ ඉන්න. යන්න එපා. හැබැයි ඉන්නකොට අඩු ගන්න ඊළඟ අවුරුදු 3 හරි මේ රට කන්න නැතුව ඉන්න. කන්න නැතුව ඉන්න. රට කන්න නැතුව ඉන්න. සාර ආකාශ නිර්පුල් මහත්තයාට මොන හරි කියමුද?
මතක් කියන්න. ඉතින් මෙහෙමයි මේ ආකාශ මහත්තයා මම දන්නවා ඔයාලා පීඩනයක ඉන්නේ කියලා. ඉතින් අර මගේ Facebook එකට දැන් මට මුදලක් වියදම් කරන්නම නෑ යෝහන්. ඒකේ අවුට්‍රීච් එක ගොඩක් හදලා දෙනවා. ඔයගොල්ලෝ ගොඩාක් මහන්සි වෙන එකට බොහොම ස්තුතියි. ඒක පළවෙනියෙන්ම දෙවනුව ඔබතුමාගේ යටතේ වැඩ කරන කණ්ඩායමට පොඩ්ඩක් කියන්න මේ රුපියල් 5ක් දුන්නත් කමෙන්ට් එකට ඒ දෙන පහට හරි ගැලපෙන විදිහට විවිධත්වයෙන් යුක්තව නිර්මාණශීලීව කමෙන්ට් කරන්න කුණුහරුප කියන්න කියලා. අනේ කරන එක නවත්තන්න එපා. මොකද එතකොට මගේ අවුට්‍රීච් එකට ප්‍රශ්නයක් කරනවා. ඒක දිගටම කරලා දෙන්න. අපිට ඇත්තටම මේ මතේ මිනිස්සු අතරට ගෙනියන්න මේ ඇත්ත එලි කරන්න ඕගොල්ලන්ගේ හෙළුව පෙන්නලා දෙන්න. ඇත්තටම රටේ ප්‍රශ්න විසඳන්න කරන්න ඕන මොකද්ද කියලා මිනිස්සුන්ට කියන්න. ඒ අවුට්‍රීච් එක වැදගත්. හැබැයි මේ පොඩ්ඩක් නිර්මාණශීලී වෙලා අර WhatsApp group එකේ ඕගොල්ලන්ගේ පක්ෂයේ අය වන මේ කමෙන්ට් එක එහෙමම කොපි කරලා දාන්න එපයි කියන්න. එහෙම දුන්නොත් අර දෙන පහෙන් රුපියලක් කපන්න දඩයක් විදිහට. එතකොට ටක් කාලා කට්ටිය හැදේ. ඒකින්ද අනේ ඕගොල්ලෝ කරගෙන යන වට ටික කොහොමම කරගෙන යන්න හොරකම් කරන එකයි රට කන එකයි ඇරෙන්න. ඉතින් රට ගිනි තියෙන එක නවත්තලා අනේ ඊළඟ අවුරුදු තුන දන්න මොකක් හරි දෙයක් සාධාරණව කරගෙන ඉන්න කියලා යන්න එපා. හොඳයි නේද? හොඳයි. ඒ වගේම තමයි මේ කවුරු හරි එන්තරාවාසයක් කියවුවාම එන්තරාවාසිය ලැබිච්ච කට්ටිය කියන්නේ අනේ අපිට නඩු දාන්න එපා කියලා බය වෙනවනේ. අපි පළවෙනි වතාවට කියනවා අපිට එවපු එන්තරාවාසියට නඩු දාන්න. අනේ දාන්න දෙන්නේ. අපි නැවත ප්‍රසාද් එවපු එන්තරාවාසියට නඩුව දාන්න. ඔය වටේ ඕගොල්ලෝ එවලා තියනවා ගොඩක් එහෙම 20ක් විතර එවලා තියනවා මට ආරංචි විදිහට. ඉතින් අනේ දෙයිනේ අපි කට්ටියට මොන එක නඩුවක් දාන්නකෝ. අපි කට්ටියටම එක නඩුවක් දාන්න. මේක දාන්නකෝ. මේක තමයි ඇන ගන්න නඩුව. මේක තමයි ඇන ගන්න නඩුව. මේකට දාන්න. මේ හරි එහෙනම් ජයවා අපි ගිහින් එන්න ආකාශ තරහ වෙන්න එපා මචං ෆිට් එකට කියන්නේ ෆිට් එකට කියන්නේ